අයිබෝන් පුතේ අපි විසි තක්සලාව YouTube නාලිකාවත් එක්ක යොදලා ඉන්නවා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ බෞද්ධ ශිෂ්ටාචාර විෂය හදාරන දරුවන්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. මොකද ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි A level වල පාඩම් කොච්චර තියෙනවද? දැන් විශේෂයෙන් 2028 වගේ දරුවෝ දැන් මේ වෙනකොට විෂය ධාරා තෝරමින් ඉන්නවා. එතකොට BC සබ්ජෙක්ට් එක ඇතුලේ කොච්චර පාඩම් ප්‍රමාණයක් තියෙනවද? 13 වසරට කීයක් තියෙනවද? 12 වසරට කීයක් තියෙනවද? ඒ වගේම තමයි BC A level paper එක කොහොමද එන්නේ? ඒ paper structure එක මොකක්ද? ඉතින් මෙන්න මේ වගේ කාරණා සම්බන්ධයෙන් ගොඩක් දෙනා ප්‍රශ්න අහනවා. ඉතින් මම හිතුවා 2028 දරුවන් වෙනුවෙන් ඉදිරියේදී මේක බලන දරුවන් වෙනුවෙන් පුංචි වීඩියෝ එකක් අරන් ඉන්න A level BC වල කොහොමද පාඩම් ප්‍රමාණය තියෙන්නේ? ඒකෙදි පාඩම් 13 12 වසරට කොච්චරක් තියෙනවද කියන කාරණා. ඒ වගේම paper structure එක මොනවා වගේද කියන කාරණාව සම්බන්ධයෙන් අද දවසේදී මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකේදී තාම කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී මේ A level බෞද්ධ ශිෂ්ටාචාර විෂයේදී A level syllabus එකේ අපිට ලබා දීලා තියෙන පුතේ පාඩම් 10ක ප්‍රමාණයක්. එතකොට 12 ශ්‍රේණියට පාඩම් 5කුත් 13 ශ්‍රේණියට පාඩම් 5කුත් වශයෙන් පාඩම් 10ක ප්‍රමාණයක් අපට අධ්‍යයනය කරන්න තියෙනවා. ඒ වගේම මේ පාඩම් 10න් අපි දැන් විභාගයේ ලියද්දී මේ පාඩම් 10ම ඕනද? දැන් මේ පාර වගේ ලියන ළමයි නම් අහන දැන් විභාගයේ මාස කිහිපයක් දීද්දී අහන සර් ඔක්කොම පාඩම් ටික ඕනද කියලා ප්‍රශ්නයක් අහනවා. අන්න ඒකටත් මම අද උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද A level BC paper එක එන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. right. මම ඔයාලට උදාහරණයක් විදියට පෙන්නන්න 2019 A level paper එක තමයි මේ ස්ක්‍රීන් එකේ ඔයාලට පේන්නේ. ඉතින් පොදේ A level BC paper එක ප්‍රධාන කොටස් දෙකකට තියෙනවා. පළවෙනි එක තමයි MCQ එක. පළවෙනි එක තමයි MCQ එක. මේකෙදි පුතේ අපිට ඉරිගහන ප්‍රශ්න MCQ 50ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න 50කට ඉරිගහන්න තියෙනවා. දැන් ඔය ගොඩක් දරුවෝ අහන ප්‍රශ්නයක්නේ. සර් A level වල BC වල අපිට පාඩම් 10ම ඕනද කියලා ප්‍රශ්නයක් අහනවානේ. ඒකට උත්තරේ මම මෙතනින් දෙන්නම්. ඇත්තටම පුතේ අපිට පාඩම් 10ම අවශ්‍ය වෙනවා MCQ එකට. මොකද මේ ඉරිගහන පේපර් එකේ ප්‍රශ්න 50ක් තියෙනවා. ඒ ප්‍රශ්න 50ම සකස් කරලා තියෙන්නේ පාඩම් පිළිවෙලට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පළවෙනි පාඩමට අදාළ MCQ ටික ඉස්සල්ලා තියෙනවා. ඊළඟට දෙවෙනි පාඩම. ඊළඟට අපිට මෙහෙම යනකොට හම්බ වෙන තුන්වෙනි පාඩම. හරිද? ඊළඟට හතරවෙනි පාඩම. ඊට පස්සේ පස්වෙනි පාඩම. ඊළඟට හයවෙනි පාඩම. ඔන්න ඔය විදිහට පුතේ පාඩම් පිළිවෙලකට තමයි මේ MCQ ටික එන්නේ. එතකොට අපිට පළවෙනි පාඩමේ ඉඳලා පුතේ 10 වෙනි පාඩම දක්වාම අවශ්‍ය වෙනවා මෙන්න මේ ඉරිගහන ප්‍රශ්න 50 සඳහා පිළිතුරු සපයන්න. එතනදී ඔබට තේරුම් ගන්න තියෙන කාරණාව තමයි අර සම්පූර්ණයෙන්ම පාඩම් 10 පාඩම් නොවුණත් ඔබට ඉරිගහන ප්‍රශ්න සඳහා යම් දැනුමක් පාඩම් 10 සම්බන්ධයෙන් එහෙම නැත්නම් පුතේ සම්පූර්ණ විෂය නිර්දේශය සම්බන්ධයෙන්ම තියෙන්නම ඕන. ඊළඟට මම ඔයාලත් එක්ක කතා කරන්නම්. එතකොට මේ විදිහට MCQ 50ක් තියෙනවා පුතේ. මේ MCQ 50ට A level විභාගයේදී අපට ලකුණු 50ක් ලැබෙනවා. එක MCQ එකකට එක ලකුණු ගානේ MCQ 50ට ඔන්න අපිට හම්බ වෙනවා ලකුණු 50ක්. හරිද? එතකොට A level paper එකේ ලකුණු 100න් ලකුණු 50ක්ම අපිට ගන්න පුළුවන් ඉරිගහන එකෙන්. ඒ කියන්නේ පුතේ අපිට 100කට යන්න ඉරිගහන එකෙන්ම පුළුවන්. මොකද තව ලකුණු 5යි අවශ්‍ය වෙන්නේ 100 එකක් ගන්න. ඉතින් ඒක නිසා අර BC paper එකේ තියෙන වාසියක් තමයි මේ ඉරිගහන කොටස ඇතුලෙන් අපිට ඉතා ඉහළ අගයකට ලකුණු වල ඉතාම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. මොකද මේක ඉරිගහන ප්‍රශ්නවලදී අපිට කල්පනාකාරීව මොකද උත්තරේ හරියට මෙතන දාලා තියෙනවා. අපිට එතන නිවැරදිව තෝරගන්න තියෙන්නේ. ඒ වාසිය ගොඩක් වෙලාවට අනෙක් විෂයන් වලට සාපේක්ෂව මේක ගොඩක් වැඩිපුර තියෙනවා. ඒක නිසා ඉරිගහන 50 හරියට ගහගත්තොත් අපිට A level paper එකෙන් ලකුණු සම්පූර්ණ 50ක් උපයා ගන්න පුළුවන්. ඊළඟට පුතේ අපි ලියන පේපර් එක පැත්තට ගියොත් එහෙම ලියන පේපර් එක පැත්තට අපි දැන් පොඩ්ඩක් බලුවොත් එහෙම ලියන පේපර් එක හැදෙන්නේ මෙහෙමයි. ලියන පේපර් එක පුතේ අපිට දැන් MCQ පේපර් එක නම් තියෙන්නේ පැය 2යි. හරිද?
හැබැයි ලියන පේපර් එක පුතේ අපිට පැය 3ක් තියෙනවා. ලියන පේපර් එක පැය 3ක් තියෙනවා. ඔයාලට මෙතන පේනවා කාලය පැය 3යි. අමතර විනාඩි 10ක් දෙනවා පේපර් එක කියව ගන්න. හරිද? හැබැයි මේ පේපර් එකේ තියෙන සම්පූර්ණ සියලුම ප්‍රශ්න වලට අපි උත්තර ලියන්න අවශ්‍ය නැහැ. අපිට විභාගයේදී ප්‍රශ්න තෝරා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට BC පේපරේ පළමු කොටස තියෙනවා ලියන එකේ. ඒකෙන් අපි තෝරගන්න ඕන ප්‍රශ්න දෙකයි. ප්‍රශ්න දෙකයි තෝරගන්න ඕන. ඊට පස්සේ එතනින් එකක් අපිට අතාරින්න අවස්ථාව තියෙනවා. ඊළඟට දෙවෙනි කොටස ගත්තොත් එහෙම මේකේ ප්‍රශ්න ඔක්කොම ළමයි තියෙනවා 5. 4 5 6 7 8 කියන ප්‍රශ්න 5ක් තියෙනවා. එකක් ඇතුලේ අනු ප්‍රශ්න දෙකක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න පහෙන් අපි තෝරගන්න ඕනේ පුතේ ප්‍රශ්න 3ක් විතරයි. අන්න එතකොට එතනත් අපිට chance එකක් තියෙනවා. ප්‍රශ්න ඔක්කොම ලියන්න ඕනේ නෑ. ප්‍රශ්න 3ක් තෝරගන්න තියෙන එතන දෙකක් එතන අපි අතාරින්න පුළුවන්. එතකොට මේ ලියන පේපර් එක ඇතුලේ ලොකු chance එකක් තියෙනවා අපි පාඩම් කරලා තියෙන පාඩම් වලින් ඉතාමත් සැලසුම් සහගත උත්තර ලියන්න පුළුවන්. ඉතාමත් හොඳින් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. ඒත් එක්ක මේ පාඩම් වල මේ ප්‍රශ්නාංක වල ප්‍රශ්න එන පිළිවෙලකුත් තියෙනවා. කලින් පේපර් අධ්‍යයනය කරාම අපිට ඒවත් බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මූලිකව A level BC වල පේපර් ස්ට්‍රක්චර් එක. එතකොට මේ සම්පූර්ණ පේපරේට ලකුණු ලැබෙන්නේ මෙහිමයි. මෙන්න මේ ආකාරයට තමයි ලකුණු ලැබෙන්නේ. මෙතන තියෙනවා ළමයි ව්‍යුහගත ප්‍රශ්න දෙකක්. එතකොට එකකට මෙතන 20 ගානේ ලකුණු 40ක් මෙතනට හම්බ වෙනවා. ඊළඟට රචනා ප්‍රශ්නයකට ලකුණු 10යි. එතකොට රචනා ප්‍රශ්න අපිට 10 ගානේ 6ක් තියෙනවා ලියන්න. එකක් ඇතුළේ දෙකක් තියෙනවානේ. ප්‍රශ්න 3යි. එතකොට ව්‍යුහගත එකකට 20 ගානේ දෙකක් එතන ලකුණු 40යි. ඊට පස්සේ මෙතන රචනා ප්‍රශ්න අපි 3ක් තෝරගන්න ඕනේ. ප්‍රශ්න 3යි කියන්නේ ඔක්කොම 6ක් ලියන්න ඕනේ. එතකොට එකකට 10 ගානේ එතන 60යි. අන්න එතකොට මෙතන ලකුණු 100 හැදෙනවා. ඒක දෙකෙන් බෙදලාම එතන ලකුණු 50යි. එහෙනම් ලියන පේපරේටත් ලකුණු 50යි. MCQ එකටත් පුතේ ලකුණු 50යි. මෙන්න මේ ආකාරයට තමයි පුතේ A level විභාග පේපරේදී අපට ලකුණු ලැබෙන්නේ. එහෙනම් මං හිතනවා අපේ දරුවන්ට අයිඩියා එකක් ඇති කියලා. කොහොමද පේපර් එකේ එන්නේ කොහොමද උත්තර ලියන්නේ? ඉතින් ඇත්ත වශයෙන්ම ගත්තොත් පුතේ MCQ එකට නම් පාඩම් 10ම අපිට අවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධයෙන් අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. නමුත් රචනා පේපර් සහ ලියන එකේ ව්‍යුහගතවලදී අපිට පාඩම් ටාගට් කරගෙනවත් ගිහිල්ලා එක්සෑම් එකට මුහුණ දෙන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි තවත් දවසක තවත් පාඩමක් එක්ක හම්බෙමු. හැමෝටම ජය වේවා.